අරලියගහ මන්දිරයට පැමිණි ආධාරකරුවන් පිරිසක් ගෝඨාගෝගම අරගල භූමියට පහර දීමේ පලා යෑමේ සිරිතක් මට නැතයි කියන එක අපි ඔයාලා වගේ මේ පස්සේ දුරෙන් දුවන අය නෙවෙයි. මං හිතන්නේ දොරවල් හොයාගන්නත් බැරි වුණා. කෙලවරේ දූපතක හැංගිලා හිටිය අන්තිමට. ඔව් මම කියනවා තමයි. චණ්ඩිය වෙලාද? මිදුලක් පුරව ගන්න, සෙනග පුරව ගන්න බැරැසීමක. අරක්කු විදුරයි තියලා ගේන තගරින්ග වැඩක් මේ. රාජපක්ෂලා අන්තිමට තමන් හැදු වැඩු දෙමාපියන්ටත් කරපු අපහාසය. රාජපක්ෂලාගේ මැරයෝ අද ගෙන්නවා අරලියගහ මන්දිරයට. රාජපක්ෂලා කියන්නේ දැන් දේශද්‍රෝහි. පොඩි කෙල්ලොන්ට වල්ලොන්ට ගන්නෝගේ කාගා. ජනතාව එම පිරිස් පැමිණි බස් රථ බේරේ වැවටද තල්ලු කර දැමූ අයුරු රාජපක්ෂ පවුලෙන් අහන්නම් දැන් ඉතින් ඕගලන්ට සැපද කියලා. නා ඔයාලා දන්නවනේ අපි ගැන. Let's do this. අර සාගරකාරී වශයෙන් අපේ ලේකම්තුමාගේ ප්‍රකාශයක් ගැන කිව්වා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අධිකරණ ඇමතිවරයෙක් ඉන්න ආණ්ඩුවක්. අවබෝධයෙන් බොරු කියන 159 දෙනෙක් ඉන්න පාපිසි කෑලි ඉන්න ආණ්ඩුවක් මේ විපක්ෂයේ හැසිරෙන්න ඕනේ ආකාරය පිළිබඳව කතා කරනවා. මම පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලන්නේ මේ දේශපාලඥයෝ දෙන ලනු කන්න එපා. මේ පොලිස්පතිතුමාට කියන්නේ. ඔව් මම කියනවා තමයි. ඔව් මම කියනවා තමයි. අහගෙන ඉන්න. ඇඟට අමාරුයි. කියනකොට දැනෙනවා නේද? අපි දන්නවා නේද අනේ මේ ඔබතුමාලගේ දේශපාලන හැසිරීම පිළිබඳව පේනවනේ. ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ දඟලන්නේ. ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ කරු කතානායකතුමනි. පව් අසරණයි. චණ්ඩිය වෙලාද? අද කියනවා නිකන් මේ මාත් කියනවා තමයි ඒක මොකද කියන්නේ කියලා අර අපෙන්. ඒ කියන්නේ හරි චණ්ඩිය වෙලා. පොලිස්පතිතුමා පාරේ මරන්න කතාව. මිදුලක් පුරව ගන්න, සෙනග පුරව ගන්න බැරැසීමක. අර මිදුලේ සෙනග ටික දාලා සාලය ඇතුළේ ඉඳන් රැස්වීම වල කතා කරන්නේ. 50 100ක් වට කරගෙන. රටේ මිනිස්සුගේ තියෙන අනුමැතිය ඒක. හැබැයි පොලිස්පතිතුමා පාරේ ගහලා මරන තැනට තමයි මේගොල්ලෝ සිහින දකින්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ මේ ආකල්පය, මේ අශිෂ්ටත්වය, මේ කැතකම, මේ සමාජ විරෝධීකම මේක අපි හොඳට සලකුණු කරලා යන්න ඕනේ. මේ නිකන් වචන නෙමෙයි. 159ම විනෝද වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඕම තමයි අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. රාජ්‍ය කඩම් වැටේට එක නවත්තන්න බෑ. ඒ රාජ්‍ය කඩම් වැටෙනවට පස්සේ ඇවිල්ලා කෙඳිරි ගන්න එපා. අනේ මෙන්න මේ රාජපක්ෂලාගේ වැඩක් කියලා කෙඳිරි ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපි ඔයාලා වගේ මේ පස්සේ දුරෙන් දුවන අය නෙවෙයි. මෙයාලා දන්නවා. ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා කියලා නියෝජ්‍ය කතානායකතුමනි. අපි හැංගි හොරා වැඩ නැහැ. මෙයාගේ මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ වෙඩින් එකේ බිල ගෙවපු සරන් නිශාන්ත පොලිස්පතිගේ කරයක් දාගෙන ගිහලා මිනිස්සුන්ට ගහන්නේ. මේගොල්ලෝ දන්න ක්‍රමය ඒක. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් අරලියගහ මන්දිරයට පැමිණි ආධාරකරුවන් පිරිසක් ගාලු මුවදුර ගෝඨාගෝගම අරගල භූමියට පහර දීමේ නොසන්සුන් තත්වයක් ඇති වුණා. ජනතාවගේ නායකයා අපිට ඕන. ගේ හදාගෙන පදිංචි උනේ අවුරුදු 5කට. උන් කිව්වම අපි යන්න ඕනද? අගමැති ඔබතුමාගේ අයියට ඉල්ලා අස්සෙන් කියනවා නම් අපි කිසිසේත්ම ඒකට මගේ ප්‍රතිපත්තිය නම් අභියෝගවලට මුහුණ දීලා අභියෝග ජය ගන්න උත්සාහ කරන එකයි. එහෙම නැතුව කවදාකවත් අභියෝග හමුවේ පලා යෑමේ සිරිතක් මට නැතයි කියන එක මම කියන්න ඕන. අරලියගහ මන්දිරය ඇතුළත සහ පිටත රැස්වූ සිරි පිරිස් ගාලුපාරට පැමිණි අතර එම ස්ථානයේ අගමැතිට එරෙහිව අරගලයේ නිරතව සිටි කණ්ඩායම් හා ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වුණා. අනතුරුව විරෝධතාකරුවන් ගාලු මුවදුර දෙසට ගමන් ගත්තා. අට්ටාල විනාශ කිරීමට කටයුතු කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. අපි එක විදිහකට තුවාලයක් කරන්නේ. එක විදිහකට ලේයන්නේ. අද මිනිස්සුගේ ලේ දැල්ලා මිනිස්සුන්ගේ රස කරලා තුවාල කරලා දඩේ ගාලා වැදලා කිව්වා හරියට බයි කියලා. අපි දැන් අපි කතා කරමු කිව්වා. ඇව්වලා හැවලා දුන්න එතන පාර. මේ පොලිසිය උමනාවෙන් උනේ මේක. මෙතන ගල් කැටයක් ගත්තේ නැති කොල්ලෝ හිටියේ. හැබැයි ආණ්ඩුවේ තගරීස්ලා තමන්ගේ මුළු හමුදාව මෙතනට ගෙනල්ලා ඉවරලා සාමකාමී උද්ඝෝෂණයට පාර සිගරට් එකයි බත්ත කට් එකයි අරක්කු වීදුරයි දීලා ගෙන තගරින්ග වැඩක් මේක. මේ අතර ත්‍රිනිකායක මහානාහිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පටු දේශපාලන අරමුණු පෙරදරි කරගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙලා දකින බවයි. බලලෝභී අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍රයන් පෙරදරි කරගනිමින් සිදු කළ මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අදාළ ආයතන කටයුතු කර යුතු බවද මහානාහිමිවරුන් අවධාරණය කරනවා.
සාමකාමීව තිබුණ ගෝටා ගෝ ගමට අද මැරවර පහර ලැබුණා. අපි ඒ මැරවර ක්‍රියා සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. රටේ යුතුයකමක් තිබුණා ගෝටා ගම ආරක්ෂා කරන්න. දේශපාලන ත්‍රස්තවාදීන් කොට්ටාසයක් නිදහසේ උද්ඝෝෂණය කරන ජනතාවට පහර පිට පහර ගහලා තිබෙනවා. මේක ම්ලේච්ඡ දේශපාලන ත්‍රස්තවාදී ක්‍රියාවක්. මේක සැලසුම් සහගත දෙයක්. මේක හිතාමතා කරපු දෙයක්. දේශපාලන ත්‍රස්තවාදී ක්‍රියාත්මක කරපු මේවා. ඒ නිසා මේ දෙයට රාජපක්ෂවරු වගකිව යුතුයමයි. රාජපක්ෂලාගේ මැරයෝ අද ගෙන්නවා අරලියගහ මන්දිරයට. මේ අයට හොඳට බොන්න දීලා බොහොම සාමකාමී අරගලයක් කරපු මේ තරුණයින්ට පොළු මුගුරු වලින් කිනිසි වලින් පහර දීලා තියෙනවා. කීප දෙනෙකුට බරපතලයි. මේකේ ප්‍රධාන විත්තිකාරයා පළවෙනි විත්තිකාරයා මහින්ද රාජපක්ෂ. ගන්න අගමැතිව අත්අඩංගුවට. මේ රාජපක්ෂලා කියන්නේ දැන් දේශද්‍රෝහියෝ. මෙච්චර විශාල අගාධයකට රට ඇදලා දාලා අවසානයේදී රට සම්පූර්ණයෙන්ම නැති කරන තත්ත්වයට ඒගොල්ලෝ ගෙනාවා. රාජපක්ෂලා ගෙදර යන්නට ඕනේ. ඒ ආපු බස්වල තමයි මහා පොළු තිබුණේ. ගාලු මොදර කොහෙවත් පොළු හොයාගන්න නෑ. දීර්ඝ වශයෙන් දවස් කීපයක් සැලසුම් කරපු කාර්යයක්. ඒ කරන ලද ප්‍රහාරය අපි ඉතාමත්ම තුච්ච ක්‍රියාවක් විදිහට අපි හඳුන්වනවා. මම හිතනවා රාජපක්ෂ මහත්තුරු කරගත්ත ඉතාමත්ම අමනෝක්ෂ මෝඩ වැඩක් තමයි අද කරගත්තේ. ඒකේ ප්‍රතිඵල ඒගොල්ලන්ටම විඳින්න සිද්ධ වේවි. අද ඔය අරලියගහ මන්දිරයට කැඳවපු මිනිස්සුන්ට ප්‍රචණ්ඩත්වයට පෙළඹෙව්වේ කවුද? ජොන්ස්ටන් අමාත්‍යවරයා ඇතුළු කල්ලියක් තමයි. බැසිල් රාජපක්ෂගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත හොරාකාපු සල්ලි වීදම් කරගෙන තමයි ඒ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට තිබෙන ඒ විරෝධතා කරුවන් එලවලා දාන්නත් පහර දෙන්නත් ඒ වගේම ගාලු මුදුරට ගිහිල්ලා පහර දෙන්නත්. බස් හතරකින් සෙනග ගෙනහිලා තියෙනවා. බස් හතරම ඉඳලා තින්නේ මොරටුව නගර සභාවේ වැඩ කරන තිර නොවු සේවකයන්ම තමයි දාගෙන ගිහිල්ලා තියෙන්නේ. උඹලා මම ස්ථිර කරන්නේ නැහැ ආවේ නැතොත් කියලා තමයි බස් එකට පටවගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ අතර අරලියගහ මන්දිරයේ අසල විරෝධී නිරතව පිරිස යලිත් එම ස්ථානයේ කූඩාරම් ඉදි කිරීමට මෙලෙස පියවර ගත්තා. මේ අතර ගෝඨාගෝගම අරගල භූමියට ප්‍රහාර එල්ල කර ආපසු යමින් සිටි පිරිස් සොයා ප්‍රදේශ රැසකදී ජනතාව බස් රථවලට පහර දී තිබුණා. ජනතාව එම පිරිස් පැමිණි බස් රථ සහ තවත් වාහන කිහිපයක් බේරේ වැවටද තල්ලු කර දැමූ අයුරු දක්නට ලැබුණා. පහරදී ආපසු යමින් සිටි පුද්ගලයන් සොයා අද බස් රථ පරීක්ෂා කොට සැකසහිත රථවලට පහර දී තිබුණා. දැන් ජොන්ස්ටන් ඇවිල්ලා මේ මිනිස්සු බේර ගන්නවා. දැන් මහින්ද රාජපක්ෂ ඇවිල්ලා මේ මිනිස්සු බේර ගන්නවා. තමන්ගේ පාක්ෂිකව හැමතැනම ගුටි කන තත්ත්වයට පත් වෙනකම් මොකද හිටියේ? ඒකද නායකයා කියන්නේ. ඔවුන් නායකයෝ නෙවෙයි බලපෙරේතයෝ. අද පස්වරුවේ අරගල භූමියට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් සහ කාදිනල් හිමිපාණන් දෙපැමිණියා. මෙයාලා දන්නවා ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ තාම සාමකාමීව හිටි පිරිස අතරට පිටතින් ඇවිල්ලා කඩා වැදිලා සාහසික ලෙස පහර දුන්නා. ඉස්සරත් ඔහු මේවා කළා. මේ යුගයේ වෙන තාක්ෂණය ස්මාර්ට් ෆෝන් තියෙනවා. එවෙලේ මේක ජනතාව දකිනවා. ඉස්සර වගේ ගහලා වෙන කතාවක් මාධ්‍යයට ඇවිල්ලා කියලා ප්‍රචාරය කරන්න දැන් බෑ. අයියලා මල්ලිලා මාප්පලා බාප්පලා පුතාලාගේ දරුවෝ රජ කරන්න දරපු ව්‍යායාමයක ප්‍රතිඵලය ඊටාම බිහිසුණුයි. උද්ගත වූ වාතාවරණය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ ඉල්ලා අසුනා. අද උදෑසන මේ මැර පිරිස අමතමු වෙලාවේ හිටපු අගමැතිතුමනි ඔබතුමා දැන් පමා අපි ඔයාලා වගේ මේ පස්සේ දුරෙන් දුවන අය නෙවෙයි. අද දකුණේ සිංහල බෞද්ධ නායකයාට උතුරු නැගෙනහිර තමයි හැංගෙන්නත් වෙලා තියෙන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ සමාජිකයින් මේ වන විට ත්‍රිකුණාමලේ නාවික හමුදා විශේෂ ආරක්ෂාව යටතේ රැඳී සිටිනවා. අද මිනිස්සුන්ගෙන් හැංගිලා හද්ද පාළු දූපත්වල සැඟවිලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඔයාලා වගේ මේ පස්සේ දුරෙන් දුවන අය නෙවෙයි. මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව BBC පුවත් සේවය අදාළයම වාර්තා කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවෙනින් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලයද තහවුරු කළා. අපි ඔයාලා වගේ මේ පස්සේ දුරෙන් දුවන අය නෙවෙයි. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාද ඉන්දියාව හරහා ඇමරිකාවට පිටව ගොස් ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. අපි ඔයාලා වගේ මේ පස්සේ දුරෙන් දුවන අය නෙවෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් පරිදි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිටව යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් සැපියූ බවයි. ගුවන් හමුදාව උට හෙලිකොප්ටර් යානයක් දුන්නම ඒ වියදම දරන්න වෙන්නේ කවුද? ඒක දරන්න වෙන්නේ අපිට. අහිංසක දුප්පත් ගෑස් එක නැති අපිට තමයි ඒකත් දරන්න
කරන්න වෙන්නේ. රාජපක්ෂ පවුලෙන් අහන්නම් දැන් ඉතින් ඕගලන්ට සැපද කියලා. රාජපක්ෂලා අන්තිමට තමන් හැදු වැඩු දෙමාපියන්ටත් කරපු අපහාසය අඩු ගානේ මේ තමන්ගේ දෙමාපියන්ගේ ස්මාරකය හදන්න ඕන තමන්ගේ සල්ලි වලින්. මේ ස්මාරකය හැදුවේ අපේ සල්ලි වලින්. අන්තිමට මේ සල්ලි ගෙවන්නත් උනා. 2015 පරාජයෙන් පස්සේ බාල් කේලුණාට පස්සේ බස් වලින් ඇවිල්ලා වැඳ පුදා ගන්නාපු මිනිස්සුම අද රාජපක්ෂගේ නම තියෙන හැම දෙයක්ම මේ රටේ ස්මාරක වලින් ඉවත් කරමින් යනවා. අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. දැන් මීට අවුරුදු දෙකකට කලින් මතක් කරලා බලන්නකෝ කවුද මේ කියන්නේ නාමල් රාජපක්ෂ. පස්සේ දොරෙන් නිවසාපෙත්තුමනි මේ මං හිතන්නේ දොරවල් හොයාගන්නත් බැරි වුණා. ගිහිල්ලා මේ මිනිස්සු මේ රටේ මිනිස්සු මේ රට කරපු අපරාධය වෙනුවෙන් ඉන්න තැන් වට කරද්දි අන්තිමට ගියේ කොහෙන්ද කියලා දන්නේ අන්තිමට හිටපු තැන අපි දැක්කර ත්‍රිකුණාමලේ කෙළවරේ දූපතක හැංගිලා හිටියේ අන්තිමට. දූපතක හැංගිලා මුහුද මැද. එහෙමයි පැනලා ගියේ. දැන් ඇවිල්ලා චණ්ඩි කතා කියන පස්සේ දොරෙන් පැනලා යන්නේ නැහැ කියලා. මේගොල්ලන්ට අමතකයි පැනලා ගිහිල්ලා නැට්ටෙල්ලිලා යන්තම් මේ දිස්ත්‍රික්ක 25 කෑලි ටිකක් එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. දැන් ඇවිල්ලා චණ්ඩිය වෙලා. මෙයාලා දන්නවා. ඔයාලා දන්නවනේ අපි ගැන. අපි දන්නවා. අපි මේ මුළු ලෝකෙම දන්නවා මේක ලංකාවේ මේ ලෝකේ තියෙන ඉතාම විශේෂිත පවුලක්. ඒ කියන්නේ දැන් නාමල් රාජපක්ෂ මහතුමා ගැව්වොත් ගත්තොත් එයාට නඩු, තාත්තට නඩු, අම්මට නඩු, ලොකු මල්ලියට නඩු, පොඩි මල්ලියට නඩු, ලොකු තාත්තට නඩු, ලොකු තාත්තගේ ලොකු පුතාට නඩු, ලොකු තාත්තගේ පොඩි පුතාට නඩු, බාප්පට නඩු, මාම කෙනෙකුටත් නඩු මං හිතන්නේ. මුළු පරම්පරාවම නඩු. මේක මේ ලෝක ඉස්කෝලවල උගන්වන්න ඕන මේ පවුල ගැන. ඒ කියන්නේ කවදාවත් තමන්ගේ පවුල මේ තත්ත්වයට පත් කරගන්න එපා පුතේ දුවේ කියලා. එහෙම පවුලක් ආච්චිටත් නඩු. ආච්චිටත් නඩු. දන්නවනේ අපි කෙනෙක් කියලා අපෙන් අහන්නේ දන්නවා අපි නෙමෙයි මුළු ලෝකෙම දන්නවා. නාමල් රාජපක්ෂට අපි කියනවා නැත්තරම ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕන. මේ පාර දිස්ත්‍රික්ක 25ක ඡන්ද කෑලි ටික එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. 2029 දී ඕකත් නැහැ. එතකොට වෙලාවම් බලාගෙන නෙවෙයි වෙලාවම් බලාගෙන නෙවෙයි වෙලාව බලාගෙන ගිහිල්ලා. මේ තමන් කරපුවට තමන් කරපු වැරදි වලට අපරාධ වලට මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා පස්සෙන් එලවගෙන එද්දී ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට විරුද්ධව මරණ තර්ජන කරන ඒ නිලධාරීන්ට විරුද්ධව අපහාස කරන නැත්නම් ඒ නිලධාරීන් බය ගන්නන්න හරි හිතනවනම් ඒ උත්සාහයට සාබෙත්තුමනි අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව කිසිම ඉඩක් දිය යුතුත් නැහැ. ඒගොල්ලෝ තාම නිකන් අවුරුදු 15කට විතර කලින් ලංකාවේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඒ ලංකාව විනාශ කරා මේ රටේ මිනිස්සු. ඒ නිසා එහෙම ලංකාවක් ආයේ හැදෙන්නෙත් නැහැ. මේගොල්ලෝ හිතන ලෝකයේ ආයේ හැදෙන්නෙත් නැහැ. ඔය වගේ සිතුවිලි වලට ආයේ ඉඩකුත් නැහැ. ඒ නිසා මේ මිදුලි මල් පෝච්චි මැද්දේ සෙනග පුරවලා 50 100ක් රැස්වීමක් දෙකක් කරලා මෙතෙන්ට ආවට පස්සේ හිතන මේ කතා කරන් තියෙන එකම තැන මේකනේ. වෙන කවුරුත් මේ අහන තැන මේ රටේ නැහැනේ. එතකොට මෙතෙන්ට ආවට පස්සේ චණ්ඩිය වෙලා හතරතේ නිලධාරීන්ට ඔක්කොටම. වගේම පළමුවත් මව්ම දෙවනුවත් මව්බිම දෙවනුවත් මව්බිම. බොරුවට කරපු ව්‍යාජ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වෙනුවත් මව්බිම කියන ව්‍යාජ කපටි කෛරාටික ප්‍රකාශන මේ කවදාකවත් අභියෝග හමුවේ පලා යෑමේ සිරිතක් මට නැතයි කියන එක මම කියන්න ඕන මේ. අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. මෙයාලා දන්නවා. ඔයාලා දන්නවනේ අපි ගැන. ඕඩයක්